ඉතින් මෙච්චර හොඳ වගාව විනාශ කරනවද කියලා නෑ. මේ සුන්දර වගාව බලන්න ආවේ. බලන්න. මේ උදේට අපිට උදේ දකින්නේ මේ වගේ මේ වැල් දිගේම මල් හැදිලා මේ හැම මලකින්ම ගෙඩියක් එනවා. ඉතින් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ මේ වගාවල මේ කෙඳි කඩන්න ඕනේ. මේ අනවශ්‍ය රිකිලි කඩන්න ඕනේ. අයින් කරන්න ඕනේ. මොකද එයාට හැමදේම කරන්න බෑ. අපි තනි නූලයි දාන්නේ. ඒ නූලේ යන්න එයාට අපි උදව් කරන්න ඕනේ. ඉතින් මේ ඇවිල්ලා සැලඩ් කියුකම්බර් වගාවක් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ මුළු හරිතාගාරෙම වටේටම තියෙන්නේ මේ සැලඩ් කියුකම්බර්. පෝලිං වගේ තමයි අපි දාලා තියෙන්නේ. අපිට යන්න ඉඩකඩ තියෙනවා. බිම ජරා වෙන්නේ නැහැ. වල් පැලයක්වත් එන්නේ නැහැ. මල් ෂීට් දාලා කොච්චර සුන්දරද බලන්න. ඉතින් මේ හැම පැලයක්ම මෙන්න මේ ග්‍රෝ බෑග් වල තමයි වවලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් මෙහෙම මේ ග්‍රෝ බෑග් එක අපි උස්සලා ගත්තොත් මේ බලන්න මේ පැලේ එතනම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් සලාද පිපිඤ්ඤා වගාවේ A to Z කොහොමද හරියාකාරව කරන්න කියලා වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. ඉතින් අපි මේ සම්බන්ධ මුළු කෝස් එකක්ම ලොකු බිස්නස් එක සම්බන්ධ වෙලා කරලා තියෙනවා. ඉතින් ඒකෙනුත් ඕගොල්ලන්ට ගිහිල්ලා A to Z හැම වගාවක්ම මොඩර්න් හරිතාගාර වලින් වැරදියට නැතුව හරියට කරලා ලාභ උපයන හැටි ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා.